කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ඔවෙන් මුතුන් වන්දනාව යනනාකායේ නොයන් කීටි කර පින්දිම මේ සිරිපා. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කීල්ස් එකට අපිට පොඩි කෑම වර්ග ටිකක් එකතු කරගන්න. මොකද අපි හෙට සිරිපා කරුණා කරන්නයි හදන්නේ. ඉතින් අපි කොළඹට ගිහිල්ලා හැප්පන් වලට බස් එක ගන්නවා කියලා තමයි හිතුවේ. මේක තලවකලටම යන බස් එක උදේ පාන්දර 9:00ට තමයි මේක කොළඹින් පිටත් වෙන්නේ. අපිට හවස 3:00 විතර වෙනකොට හැටන් වලට යන්න පුළුවන් වුණා. හැටන් ඉඳලා ඊට පස්සේ අපිට නල්ලතානියට බස් එක ගන්න ඕනේ. නල්ලතනියට ආවට පස්සේ අපි මුලින්ම කරේ කෑම කාපු එක. මොකද ඒ වෙලාවේ පුදුම බඩගින්නකින් අපි හිටියේ. මෙතන නම් කෑම අච්චර ලොකු අවුලක් තිබුණේ නැහැ ෂෙෆ්. ඉතින් පටන් ගන්නකොටම තියනවා මෙතන බුදුන් වඳින්න එහෙම. ඉතින් අපි එතනත් ඇඳලා අපි මුලින්ම ගියේ නාගන්න. ඔයාලන් මෙතන දැක්කනම් පුදුම හිතේ මේ තරමට නායකගේ හින්ද කියලා දිත්‍යා කුණාට නිසා. දැන් අපි මේ යන්නේ සුපුරුදු පරිදි අපි නාන ප්ලේස් එකට. ඉතින් මෙතන ගොඩක් අය දන්නේ නැහැ. මේ හරිය ගොඩක් සෙනගක් නැහැ. අපිට නිදහසේ නා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් නාලා අපිට සමහන් එක ළඟටම එන්න පුළුවන් පාරක් තියෙනවා. අපි එතනින් තමයි උඩට ආවේ. සීතල වතුරෙන් හොඳට නාගෙන හිටපු නිසා සමහන් එක ඒ වෙලාවේ දිව්‍ය ඖෂධයක් වගේ තමයි අපිට. ඉතින් එයාලගම SP බාම් එහෙමත් අපි ගාගෙන අපේ ගමන යන්න පටන් ගත්තා. ඔයාලත් රාජ සිරිපා කරුණා කරන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම සීතලට ඕනි හැමදේම වගේ අරගෙන යන්න. ආයමත් අපිට ටික දුරක් යනකොට හම්බෙනවා ජපන් සාම චෛත්‍ය. ඉතින් එතනම ලාෝජිය කෙනෙක් දන්සලක් තිබුණා. ඉතින් අපි එතනිනුත් තේ බොන්න අමතක කරේ නැහැ. මම මේ පාර සිරිපා කරුණා කරන්නේ අවුරුදු 2කට පස්සේ. ඒ කියන්නේ මම අන්තිමට සිරිපා කරුණා කරේ 2023. ඊට පස්සේ ඉතින් මම ලංකාවේ හිටියන. ඉතින් ආයේ මේ අවුරුද්ද තමයි මට පුළුවන් වුණේ. ඉතින් දැන් නම් ඇත්තටම ගොඩක් දේවල් වෙනස් වෙලා අලුත් දේවල් ගොඩක් හදලා තියෙන්නේ. දැන් අපිට බොන්න උණු වතුර උනත් ගන්න පුළුවන් මේ වගේ ෆ්‍රී තැන් හදලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වටිනවා සිරිපා කරුණා කරන බැතිමතුන්ට. මගදී අපිට බඩේරිකුත් හම්බෙන තැනක් හම්බෙලා අපි එතනින් බඩේරිකුත් අරගෙන කෑවා. ඒවත් කාලා අපිට ටික දුරක් යනකොට මෙන්න මේ සීත ගඟුල හම්බෙන. ඉතින් කෝඩු යන අයට මෙතන චාරිත්‍ර කීපයක් තියෙනවා කරන්න. ඒ නැත්නම් මෙතන පහු කරලා යන හැම කෙනෙක්ම වගේ සීත ගඟුලෙන් මුහුණ අතපය හොද ගන්නවා. ඒක පැරණන්ගේ ඉඳන් එන චාරිත්‍රාක් විදිහට තමයි සැලකන්නේ. ආයමත් අපි ටික දුරක් යවලා උණුමුණු නෙස්කැෆේ එකක් බොන්න මෙතන නැවතුණා. ඉදිකටු පාන හැම පහු කරලා ටික දුරක් යනකොට ඔයාලට හම්බෙනවා රත්නපුර පාර. ඉතින් අපි ගොඩක් කලාවට කරන්න හැටන් පාරෙන් ගියාට මගදී රත්නපුර පාරට එකතු වෙන එක. මොකද උඩ මළුවට යනකොට නැත්නම් මළුව හරියදී සෙනග වැඩි. එතකොට පාර බ්ලොක් වෙනවා. ඉතින් ඔයාලත් එහෙම කරන්න. නමුත් ඒ පාරෙන් ඔයාලා තනියම යන්න එපා. මොකද ගොඩක් අඳුරුයි ඒ පාර. කවුරුත් ඇත්තෙත් නැහැ වැඩි. ඔයාලා නඩයක් වගේ යනවා නම් අවුලක් නැහැ. ඉතින් අපි හෙමින් ආපු ගමනේ අපි ඔන්න උඩ මළුවට ඇවිල්ලා සිරිපතල අඳ පදාගත්තා. අපි හිතාගෙන හිටියේ ඉරස්සේවේ බලන්න. නමුත් ඒ වෙලාවට මෙතන සෙනග ගොඩක් පිරෙනවා. එතකොට මාරම විදිහට බ්ලොක් එකක් වෙන්නේ. ඉතින් අපි තීරණය කළා මගක් දුරට ගිහිල්ලා අම්බලමක නවතිලා ඉරස්සේවේ බලනවා කියලා. අපි පැය 2-3ක් නිදාගෙන ඉඳලා ඇහැරුණා. අන්න ඒ වෙලාවේ නම් ඉර පායන පටන් අරගෙන තිබුණේ. ඉතින් මේ වෙලාව නම් පුදුම ලස්සනක් තියෙන්නේ අහස. ඉතින් මම මේ සිරිපා කරුණා කරේ 10 වෙනි වතාවට. හස්බන්ඩ්ගේ 5 වෙනි වතාව. නමුත් අපි දෙන්න මැරි කරාට පස්සේ 5 වෙනි වතාව. ඉතින් මේක ගොඩක් විශේෂ වුණා මේ සිරිපා ගමන. දැන් ඉතින් මේ හෙමින් පහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මාරම අමාරුයි මහන්සි කකුල් රිදෙනවා. ඒ වගේම අපි හුඟක් බඩගින්න ඉන්නේ මේ වෙලාව නම්. ඉතින් අපි ඉක්මනටම කෑම කන්න තැන හොයාගෙන යන්න ඕනේ.
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ සීතගංගුලේ අම්බලෙම ළඟ. ඉතින් අපි එතනින් Nescafe එකක් අරන් බිව්වා. පුදුම තරම් බඩගින්නකින් හිටියේ. මේ වෙලාවේ කන්න තමයි අපිට දැන් ඕනි. අපි ගිය දවසේ ගොඩාක් ටූරිස්ට්ලා වෙලා හිටියා. ඔය ඉතින් පේන්නේ එයාලට ගොඩක් අමාරු වෙලා. ඉතින් ඒගොල්ලන්ව ආයෙම පහලට අරගෙන යන්න කට්ටිය ඉන්නවා. ওই විදිහට තමයි අරගෙන යන්නේ. දැන් ඉතින් අපි පහලටම වගේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි රයිගම් එක ළඟ නවතනවා නූඩල්ස් එකක් කන්න. මේක රුපියල් 100ක් වෙන්නේ. ඉතින් ඒ ගානට නම් ගොඩක් වටිනවා මේක. ඒ වගේම රසත් හොඳට තිබුණා. දැන් ඉතින් අපේ ගමන අවසානයේටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඊට පස්සේ එතනින් ගෙදර කට්ටියට ගෙන්න දොඩොල් ගත්තා. තව එක දේවල් ගොඩක් ගත්තා. ඒවත් අරගෙන අපි ආයෙමත් නාන්න ගියා. නාලා කරලා අපි කෑම කන්න ආවා. අපි කලින් කාපු කඩේ කෑම රසයි. නමුත් අපි සිරිපාදේ ගිහින් ඇවිල්ලා කෑම ගන්න ගියා කඩේකට. මෙන්න මේ කඩේ මට නම ඇත්තටම මතක නැහැ. ඒකෙන් නම් ඔයාලත් කෑම කන්න යන්න එපා. කිසිම රසක් නැහැ, ලුණුත් නැහැ, මෙලෝ රසක් නැහැ. අපි එහෙමම කෑම ටික විසි කරා. ආයෙමත් අපි ගෙදර එන එකේ වීඩියෝ කරන්න ගියේ නැහැ මම. ඉතින් අපි දැන් මේ ගෙදරට යනකම් මං ඉන්නේ පික්මි එකක් දාගෙන. ඉතින් ඔන්නම තමයි මේ පාර සිරිපා කරනාව ඉවර වුණේ. එහෙනම් මම ආයෙම ලස්සන vlog එකක් අරන් එන්නම්. Bye bye. See you next time.